ආයුබෝවන් ලෝකයේ අපිට හමුවන මිලියන සංඛ්‍යාත මිනිසුන් අතරින් එක්තරා කෙනෙක් දෙස බැලූ සැනින් අපේ හදවත නතර වෙන්නේ ඇයි? ඒක අහම්බයක්ද? නැත්නම් විශ්වයේ සැලසුමක්ද? අද අපි කතා කරන්නේ ප්‍රේමය සහ ජ්‍යොතිෂය අතර තියෙන ඒ අපූර්ව සහසම්බන්ධය ගැනයි. ජ්‍යොතිෂයට අනුව අපේ උපන් වේලාව සහ ග්‍රහ පිහිටීම අපේ පෞරුෂය තීරණය කරනවා වගේම අපේ ආකර්ෂණය වන්නේ කාටද කියන එකටත් බලපානවා. උදාහරණයක් විදිහට ඔබ මේෂ, සිංහ හෝ ධනු වැනි ගිනි මූලද්‍රව්‍ය ලග්න හිමියෙක් නම් ඔබ සොයන්නේ උද්‍යෝගිමත් සහ ආත්ම විශ්වාසීය පිරි ආදරයක්. වෘෂභ, කන්‍යා සහ මකර වැනි පොළව මූලද්‍රව්‍ය ලග්න හිමියන් සොයන්නේ ජීවිතයේ ස්ථාවරත්වය සහ විශ්වාසවන්තකමයි. මිථුන, තුලා සහ කුම්භ වැනි වායුව මූලද්‍රව්‍ය ලග්න හිමියන්ට බුද්ධිමය සංවාද සහ නිදහස ප්‍රේමේදී අත්‍යවශ්‍ය වන අතර කටක, වෘශ්චික සහ මීන වැනි ජලය මූලද්‍රව්‍ය ලග්න හිමියන් සොයන්නේ ඊතා ගැඹුරු හැඟීම්බර සහ ආත්මීය බැඳීමක්. නමුත් මතක තබා ගන්න ජ්‍යොතිෂය කියන්නේ හුදෙක් ගැළතීමක්ම විතරක් නෙමෙයි. එය අනේකාගේ ස්වභාවය තේරුම් අරගෙන නොගැලපීම් මග හරවා ගන්න අපට දෙන මඟ පෙන්වීමක්. බොහෝ දෙනෙක් හිතන්නේ පොරොන්දම් බැලීම කියන්නේ හුදෙක් ගණිතමය ගැළපීමක් කියලා. නමුත් ඇත්තටම එතනදී සිද්ධ වෙන්නේ පුද්ගලයන් දෙන්නෙකුගේ චින්තනය, හැසිරීම සහ ජීවන අරමුණු එකිනෙකට බද්ධ වන ආකාරය විද්‍යාත්මකව විශ්ලේෂණය කරන එකයි. සිකුරු ග්‍රහයා අපිට ආදරය කරන්න උගන්වන අතරේ සැනසුරු අපිට උගන්වන්නේ කැපවීම සහ වගකීම ගැනයි. මේ ග්‍රහ රටා අපේ ජීවිතයට ඉබිකම් කරන්නේ අපිට වඩාත් සාර්ථක සහ අර්ථවත් සහකරුවෙක් තෝරා ගන්න උදව් කරන්නයි. ඉතින් ඔබේ සහකරු හෝ සහකාරිය සමග තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න තරුවල මඟ පෙන්වීම සොයන්න. මොකද ආදරය කියන්නේ පෘථුවියේ ඉපදිලා විශ්මය තරමට දුරට විහිදෙන සුන්දර අත්දැකීමක් නිසා. ඔබේ ආදර කටාවත් අහසේ තරු වගේම හැමදාමත් බබලන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.